හායි ඉතින් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද වීඩියෝ එක මම මෙහෙම පටන් ගන්නම්කෝ. මේ දවස්වල වයිරල් ෆුඩ් එකක් තමයි මේක. ඉතින් මේ තමයි කැරමල් පුඩින්. අර නුවර දෝසි මාමා හදන කැරමල් පුඩින් එක තමයි මේ. හැබැයි මම මේ හදන එකේ පොඩි වෙනසක් තියෙනවා. ඒ දෝසි මාමා හදන්නේ කැරමල් පුඩින් එක විතරනේ. මම අද හදනවා කැරමල් පුඩින් කේක් එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක එක දිගට බලලා මේක හදන්නේ කොහොමද කියලා පොඩි අයිඩියා එකක් අරගෙන ඔයාලටත් මේක හදලා බලන්න පුළුවන්. හරිම රසයි. කැරමල් පුඩින් එක විතරක් කනවා වගේ නෙමෙයි, මේ විදිහටත් කන්න පුළුවන්. මාරම රසයි කේක් එකත් එක්ක එද්දී. ඉතින් මම මේ අරගෙන තියෙන ද්‍රව්‍ය ටික ඔයාලට පේනවා ඇති. මම ඩිස්ක්‍රිප්ෂන් එකෙත් මේ අවශ්‍ය කරන දේවල් ටික දාන්නම්. ඒකෙනුත් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් කැරමල් පුඩින් එකට කැරමල් ඒ ටික මම හදලා ඉස්සෙල්ලාම පැත්තකින් තියලා තියෙන්නේ. ඔයාලා දකින්න ඇති මම ඒක කොහොමද හැදුවේ කියලා බලලා ඔයාලට අයිඩියා එකක් ගන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මම අද මේකට කිව්වනේ කැරමල් පුඩින් එක විතරක් නෙමෙයි චොක්ලට් කේක් එකකුත් දානවා. මම මේකට අද හදන්නේ චොක්ලට් කේක් එකක්. ඔයාලට පුළුවන් චොක්ලට් කේක් එකක් හරි මාබල් කේක් එකක් හරි මේකට හදාගන්න. ඉතින් මම අද හැදුවේ මෙන්න මේ විදිහට චොක්ලට් කේක් එකක් කොහොමද එන්නේ කියලා බලන්න පුළුවන්. හැබැයි මේකේ ඔයාලා මාබල් කේක් එක හදනවා නම් ඒකේ පාට සාමාන්‍ය ටිකක් වැඩිපුර පාටක් ගන්න වෙනවා. මොකද මේකත් පුඩින් එකත් කහ පාට වගේනේ. ඒ නිසා නෝමල් බටර් කේක් එක ගන්නේ නැතුව කලරින් පොඩ්ඩක් දාලා ඒක ගන්න වෙනවා. නැත්තම් දෙකම එකපාරට පේන නිසා. ඉතින් මම ඒකයි අද මේ චොක්ලට් කේක් එක මේකට හදාගත්තේ. හරි, දැන් ඒකත් පැත්තකින් තියලා සීනි ටිකක් කැරමල් කරගන්න ඕනේ. සාමාන්‍ය ගානට සීනි ඇති වෙන ප්‍රමාණය අරගෙන ඒක හොඳට රත් කරලා මේ පාට වෙනකල්ම කැරමල් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට අර හදාගත්තු පුඩින් මිශ්‍රණය දාලා ඊට උඩින් අර කේක් මිශ්‍රණය දාන්න ඕනේ. ඔන්න ඔය විදිහට දාලා මේක ලොකු වැඩක් නෑ. මේක පොඩි වැඩක් තියෙන්නේ. ඉක්මනින් හදාගන්න පුළුවන්. හවසට එහෙම ගෙදර කවුරු හරි එනවා නම් ඉතින් කෑම මේසෙට තියන් අතුරුපසක් විදිහට මේක ෂෝක් කෑම එකක්. හරිම රසයි. ඉතින් දෝසි මාමගේ කැරමල් පුඩින් එක දිහා බලලා කෙලගිලගිල ඉන්නේ නැතුව මෙන්න මේ විදිහට පොඩ්ඩක් හදලා බලන්න. try කරලා බලන්න. වරදින්නේ නැහැ කාටවත් මේක. මොකද ඉක්මනට හදාගන්න පුළුවන්. හරි ලේසි කෑමක්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මම අද කැරමල් පුඩින් කේක් එක හදාගත්තේ. ඔයාලට පේනවා ඇති කොයි විදිහටද මේක තියෙන්නේ කියලා. ඉතින් මේක මේ විදිහට මම පොඩ්ඩක් පිහිත උඩක් දාලා පොඩ්ඩක් ඒක වටේ බුරුල් කරලා අනිත් පැත්ත හරවලා ගත්තට පස්සේ තමයි මේ තියෙන විදිහ. ලස්සන බලන්න කන්න හිතෙනවා. ඉතින් ලස්සන වගේම හරිම රසයි. එහෙනම් try කරලා බලන්න මේක අනිවාර්යෙන් ඔයාලත්.